ගයිස් ඔන්න ඉතින් අද මේ ඊ vlog එක එන්ඩ් කරන්න බැරි වුණා. ඉතින් අද මේ මම හිතුවා අද දවසේ අද අපි දවස් 3කටනේ ට්‍රිප් එක ආවේ. ඉතින් දවස් 3ම වෙන වෙනම ක්ලිප් වලට කඩලා වීඩියෝස් ගැන හිතන් ඉන්නේ. ඒ කියන්නේ ඔක්කොම එක වීඩියෝ එක දාන්න නැතුව එහෙම. ඉතින් අද දෙවෙනි වීඩියෝ එකේ vlog එක. ඉතින් අපි අද අපි ඉන්නේ නුවරඑළිය උසම ගම්මාන. ඉතින් අපි ඒකෙන් අද දැන් චෙක් අවුට් වෙලා දැන් යනවා. දන්නේ තාම තීරණේ මන් දන්නේ කොහෙද කියලා. අර කටියෙන් අහන්න කොහෙද කියලා. මේ දැන් අපි මේ උදේ කෑමත් අර කට්ටිය රෙඩි කරනවා. එතන මම එළියට ආව vlog එක කරන්න. මොකද මට vlog එක ඇත්තටම අමතක වුණා මේ කොහෙද යන්නේ කියලා. දැනට නම් මන් දන්නේ කොහෙද තාම යන්නේ කියලා. අපි යනකොට බලමු කොහෙද යන්නේ කියලා. ඒ වෙලාවට මම ඔයාලා හම්බ වෙන්නම්. බයි බයි. ඉතින් යාළුවනේ අපි කොටේජ් එකෙන් චෙක් අවුට් වෙලා අපි ළඟට ගියා. මුළු නුවරඑළියම ලස්සනටම බලන්න පුළුවන් තැනකට. ඉතින් මෙතන නම ඊගල්ස් view point. හරිම ලස්සනයි. මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලා මෙතෙන්ට එන්න වෙන්න නම් ටිකට් එකක් ඔයාලට ගන්න වෙනවා. ඒ වගේම මුළු නුවරඑළියම නියමෙටම පේනවා මෙතෙන්ට. මාරම ලස්සනයි. මීදුමත් එක්ක ලස්සනට පේනවා. ඒ වගේම තමයි ලංකාවේසම කන්ද වෙන පිදුරු තලාගල කන්දත් මෙතෙන්ට හොඳටම. ඊට පස්සේ එතනම තිබ්බ තව රෙස්ටුරන්ට් එකකින් අපි ටීත් ඕඩර් කරලා ඒවත් බීලා අපි ආයිම අපේ ට්‍රිප් එක යන්න පිටත් වුණා. ඉතින් යාළුවනේ නුවරඑළිය කිව්වට පස්සේ ස්ට්‍රෝබෙරි නොකා යන්න බැහැනේ. ඊළඟට අපි ගියා ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. ඒකේ මං හිතන්නේ අපිට ගස්වලින්ම ස්ට්‍රෝබෙරි කඩලා එහෙම කන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතන ෂොප් එක තියෙනවා. ඒ ෂොප් එකෙන් අපිට අරගෙන කන්නත් පුළුවන්. අපි ඉතින් එහෙම කඩලා ගත්තේ නැහැ. ඒක චුට්ටක් ගණන් වැඩි හින්දා අපි එතනට ගිහිල්ලා ස්ට්‍රෝබෙරිත් අරගෙන බොක්ස් වල දාලා තියෙන ඒවත් අරගෙන අපි ආයෙ මෙතනින් පිටත් වුණා. Anybody want Elagiri? Yes. We want. We are heading to Hotel Plains. Hotel Plains. Okay. Thank you video එකට පෙනී සිටි සෑමට ස්තුතියි. ඊළඟට ඉතින් අපි ගියා නැවුම් මෙලකිරි වීදුරුවක් බොන්න. මම හිතනවා මේ තැන නම් හවසට වගේ නම් ලස්සන නැති කියලා. මොකද අපි යන ටයිම් නම් ටිකක් අවුවයි. ටිකක් නෙමෙයි ගොඩක් විතර අවුවයි. අපි සාමාන්‍ය දවල් 12ට විතරනේ ගියේ. ඊළඟට අපි ආවා හෝටල් ප්ලේන්ස්. ඉතින් යාළුවනේ අපි මේ ඉන්න හෝටල් ප්ලේන්ස් වල මේ යන පාරේ මේ ටිකේ කොටියෝ ඉන්නවා කියලා කිව්වා. මේ මොකද මේ දිගටම බෝඩ් එහෙම ගහලා තිබ්බේ කොටියෝ ඉන්නවා කියලා. ටිකක් විතර ඉතින් බයයි මට නම්. මේ මම නම් ටිකක් බයෙන් හිටියේ මේ පඳුරු අස්සේ එහෙම අර හැංගිලා ඉන්නවා කියලා තමයි කිව්වේ. මොකද මේ වල අර ගෝණු එහෙම ඉන්නවනේ යාලා කන්න එහෙම එනවා කියලා කිව්වා. ඒ වගේම තමයි යාළුවනේ මෙතන අපිට මෙහෙම ගියාට මෙතන කැම්පින් කරන්න, මේ තනකොළ පාගන්න, ඒ වගේ දේවල් කරන්න බෑ. ඒව ලීගල් නැහැ. ඒ නිසා ඔයාලා මෙතෙන්ට යනවා නම් මේ සුන්දරත්වයත් විඳගෙන පරිසරය විනාශ කරන්න නැතුව පාඩුවේ ගිහිල්ලා එන්න කියලා කියනවා. මොකද attract women females තව යනගන්න fight
ඊළඟට යාළුවනේ අපි ගියා හෝටල් ප්ලේන්ස් වලම තියෙන මේ මියුසියම් එක බලන්න. ඉතින් මේකේ නම් මම දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම යාළුවනේ මේ තැන නම් හරිම වැදගත් තැනක්. මොකද අපි ලෝකය ගැන ඒ වගේ ලංකාව ගැන මේ හෝටල් ප්ලේන්ස් වල දන්නේ නැති ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්න ඇත්ත කොටියෙක්ගේ හැමකින් තමයි මම හිතේ මේක හදලා තියෙන්නේ. ඔහිය පාරේ යන අය නම් මේ තැන ගොඩාක්ම දැකලා ඇති සෝෂල් මීඩියා වල ගොඩාක්ම වෛරල් යන තැනක්. අපි යන දවස්වල නම් ඉතින් මීදුමක් තිබ්බේ නැති හින්දා ලොකු ලස්සනක් තිබ්බේ නැහැ. ඇත්තට ඉතින් යාළුවනේ ඔන්න දෙවනි දවසත් ඉතින් අපි ඔය විදිහට බලලා තැන් ලස්සන තැන් බලලා ඊළඟට අපි ආවේ හපුතලේ. අපි හපුතලේ තමයි එදා දවසේ නවතින්නේ. හපුතලේ ටී ස්ප්‍රින් විලායකේ තමයි අපි මේ ඉන්නේ. මේ විලායක තියෙන්නේ යාළුවනේ වැලිමඩ හපුතලේ පාරේ යනකොට හම් වෙන බොරලන්ද කියන පැත්තේ තමයි මේ විලායක තියෙන්නේ. ඉතින් ඔයාලට ලොකේෂන් වලින් මැප් එකකින් සර්ච් කරලා බලලා මේ තැන් බුක් කරගන්නත් පුළුවන්. අපි හදන පැස්ටා. Hi. අප්පා hi. ඒ මම මේව දානවා ඒ බලන්න මම channel එකේ මම අනේ වතියෙම. ඊළඟ දවසෙත් යාළුවනේ ඉතින් අපි යාළුවෝ ටික එකතු වෙලා උයලා අපේ පාටිය පටන් ගත්තා. आपके सोच से तबला नहीं कोशिश करता हूं ये लोगों में मैं यहां देखा थी हमारा अम्मा ने तेरी आई है मार ना hari darunya ya apa ada? Iya deh mana? ඉතින් යාළුවනේ පාටයත් එහෙම ඉවර වෙලා අපි උදෙන්ම ඒ විලායකෙනුත් චෙක් අවුට් වෙලා ඊළඟ දවසේ තමයි අපි ගෙදර යන්නේ. දා ලොකුවට තැන් වල යන්න ගියේ නැහැ. අපි එහෙම දියැලක් බලන්න ගියා දියලුම. ඒක ගිහිල්ලා අපි එහෙම ගෙදර ගියා. ඉතින් මං හිතුවා තුන්වෙනි දවසත් මම දෙවෙනි දවසේ රැඩ් කරලා කරන මොකෝ එදා දවසේ මම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. එදා ටික මම ෆෝන් එක පැත්තකින් තියලා ටිකක් රිලැක්ස් එකේම හිටියා. මොකද බ්ලොග් කරනවා කරන්න ටිකක් කම්මැලිත් හිතුණා. ඒ හින්දා මම එදා දවසේ ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැති හින්දා මම හිතුවා ඒ දවස් දෙකේ මේ වීඩියෝ එකෙන්ම ගේන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ
අපේ ට්‍රිප් එකේ අන්තිම දවසේ කියන්නේ 3 වෙනි දවසේ අපි ගියේ 3 වෙනි දවසේ දියලුම බලන්න. මේ දියලුම බලන්න යන තැන තියෙන රෙස්ටුරන්ට් එකක්. මේකෙන් තමයි අපි දවල්ට කෑම ගත්තේ. ඉතින් හරිම රසයි කෑම. බඩගිනි වැඩිකමටම මම වීඩියෝ කරෙත් නැහැ. අපි මුලින්ම දියලුම ගිහිල්ලා හෙන්නාලා ඇවිල්ලා ආවට පස්සේ තමයි කෑම කෑවේ. ඒව වීඩියෝ කරන්න බැරි වුණා කෑම කන ඒවා. ඉතින් යාළුවනේ කෑම කන්න ඉස්සෙල්ලා අපි දියලුම ගියා. එතන ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් මට හරියට මතක නැහැ 2-3ක් වගේ යන්න ඕන පයින්. හරිම මහන්සි මට නම්. ඇත්තටම මාර මහන්සි එදා. පයින් යනවා කියන එකත් ඒත් අර ලොකුවටම මහන්සියක් තිබ්බේ නැත්තේ දෙපැත්තෙම ගස් කොළන් තියෙන හින්දා එහෙම ලොකු මහන්සියක් තිබ්බේ නැහැ. හරිම අමාරුවෙන් තමයි මම ওই ටික කරන් ගියේ. හරිම අමාරු එනවා මේ අම්මෝ කිලෝමීටර් 2ක් විතර පයින් යන්න ඕන. පට්ට මහන්සි කන්දන්නේක් ගින්න බෑ. ඒ සුදුනෝනේ ඇලට යන්නේ. අනේ මෙහෙම යන්නේ. මෙහෙම. අපි ඊට පස්සේ එහෙම නාගෙන එනකොට හොඳටම වැස්සේ දෙමීගෙන තමයි නාල එහෙම ආවේ. ඊට පස්සේ යනකොට දියලුම අර අපි ඉස්සෙල්ලා බලන්න ගියා අප දියලුම මේ තියෙන දියලුම. ඉතින් අපි මේ ඇල්ල පාරෙන් ඉඳන් එහෙම බලාගෙන අපි ඉතින් ගෙදර එන්න පිටත් වුණා. Jangan